මදුව බ්‍රෝ YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. එදා මම ඔයාලට කිතුල් මලක අග ඉරන විදිය වීඩියෝ එකකින් කියලා දුන්නා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කිතුල් මලට බෙහෙත් තියෙන විදිය. මේකේ ගල් හමසු අද තමයි ඉවත් කරේ. කිතුල් මලේ අග ඉරන දවසේ ගල් හමසු ඉවත් කරන්නේ නැහැ. අද තමයි ගල් හමසුම ඉවත් කරේ. ඒක නම් මම වීඩියෝ එකකින් ගෙනන එක එච්ච අමාරු දෙයක් නෙවෙයි. ගල් හමසු ඉවත් කරන එක හොඳ කැපෙන පිහියක් අරගෙන ගල් හමසු ඉවත් කරගන්න තියෙන්නේ. මම අද තියන්න යන්නේ නම් ගමේ හදන දේශීය බෙහෙත් නෙවෙයි. මම කලින් කපු කිතුල් මල් දෙකට නම් තිබ්බේ ගමේ හදන දේශීය බෙහෙත්. මම මේ දේශීය බෙහෙතුත් ඔයාලට වීඩියෝ එකකින් මම කියලා දෙන්නම්. අද මම තියන්නේ කඩේ තියෙන පළතුරු ඉදවන බෙහෙත් එක. ඔයාලා දන්නවා ඇති එතරල් කියපුවාම ඒ බෙහෙත් එක හුඟක් කඩවල වල තියෙනවා කිමිකල් කියන්නේ කෘෂි රසායනික කිමිකල් කඩවල වල එතරල් කියන එක පළතුරු දෙනක මෙන්න මේ බෙහෙත් එක. මේ බෙහෙත් එකයි අය අපිට ඕන වෙන්නේ මේ විටමින් C මිලිග්‍රෑම් 500 පෙති දෙකක්. පෙති දෙකක්ම යන්නේ නැහැ මේ වැඩේට. එක පෙත්තක් තිබ්බනම් හොඳටම ඇති. මම දැන් ඔයාලට පෙන්වන්නම් හරියටම කිතුල් මලක මේ බෙහෙත් එක තියෙන විදිහ. අපි ඉස්සල්ලාම කරගන්න ඕනේ කිතුල් මලේ මේ බෙහෙත් එක තියන්න කලින් ඒ බෙහෙත් එක දාන්න සිදුරු දෙකක් හාර ගන්න ඕන. එක සිදුරක් මේ හරියෙන් හාර ගන්න ඕන. අනිත් සිදුර කිතුල් මලේ ඉති ගැටේ කියලා තියෙනවා. ඉති ගැටේ මෙන්න මේ හරියෙන් එක සිදුරක් හාර ගන්න ඕන. අපි ඉස්සල්ලාම කිතුල් මලේ මුල හරියෙන් ගහට සම්බන්ධ වන හරියෙන් පළවෙනි සිදුර හාරගෙන ඉමු. කිතුල් මලේ මේ සිදුර හාරගන්න හොඳ කැපෙන නියනක් ගන්න ඕන. නියන අරගෙන හොඳට වතුර ගලේ තෙල් ගලේ ගාලා හොඳට කිතුල් මලලු නියන හොඳට මුහත් තියා ගන්න ඕන. ඔයාලට කියන්න තව දෙයක් අමතක වුණා. අපි කිතුල් මල අග ඉරලා දවස් 10ක් වගේ ඇතුළත බෙහෙත් තියෙනවා මලට. ඊට වඩා දවස් ගන්න පරක්කු වුණොත් මල මෝරන. එතකොට මල අර හරියට තැම්බෙන්නේ නැතු වෙනවා මල. මම නම් දැන් කිතුල් මලේ අග ඉරලා අදට දවස් 7ක් වෙනවා. අද උදේ මම කිතුල් ගහට නැගලා බලනකොට කිතුල් මල බෙහෙත් තියෙන තත්ත්වයට හොඳටම කිතුල් මල ඇදිලා තිබ්බා. දවස් 10 යනකම් හිටියොත් කිතුල් මල මෝරනවා වැඩි හින්දා අදම බෙහෙත් කියන්නම තීරණය කරා උදේ මම.
මේ තියෙන්නේ කිතුල් මල මදින්න ගන්න පිහිය. මගේ කලින් පිහියක් තිබ්බා. ඒක නම් සෑහෙන්න පිහිය ගාලා ගෙවිලා දැන් අලුත් පිහියක් අරන් තියෙන මේක නම් තාම මම හත් තියලා නැහැ. මේ වගේ හොඳ වක්කේ තියෙන පිහියක් ගන්න හොඳ තුනී හොඳ වාණි පිහියක් කම්මලකින් හදලා ගන්න තරමට හොඳයි. අපි කිතුල් මල දේශීය බෙහෙත් කියනකොට දේශීය බෙහෙත් කියන්නේ කිතුල් මලේ මේ යට පැත්තෙන් මේ අර පළතුරු දෙන බෙහෙත් එකේ තියෙන තමයි අපි කිතුල් මලේ උඩින් තියන්නේ. අනික කිතුල් මලේ දේශීය බෙහෙත් එක මේ ඉති යටේට අපි තියන්නේ නැහැ. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පළතුරු දෙන බෙහෙත් එක භාවිතා කරන දේ තමයි අපි ඉති ගැටේටත් තියන්නේ අපි. දේශීය බෙහෙත් වලට අපි කැප්පෙටියක් වල. එතකොට ඉඟුරු, සුදු ලූණු, ගම්බිරිස්, ලුණු, මුරුංගා පොතු, ගස් ලැබු මුල්, ඒතර කුඩු මිරිස්ස කොළ, ඒ වගේ දේවල් ගන්නවා. හුණු මේ කිතුල් මලේ තව දැන් හුණු ගාන්නත් ඕන. ඒකත් මම වලට වීඩියෝ එකකින් කියලා දැන් හුණු ගාන එක මේක ඇතයින් කරන්න ඕන කිතුල් මලේ තියෙන. ඒක මල වෙලන විදිහ ඒකට උඹලට වීඩියෝ වලින් වෙනම කියලා දෙන්නම් ඉතින්. මං මේ කිතුල් ගහේ හදපු පළවෙනි මරම මල එච්චරම සාර්ථකුන්නේ නැහැ. මොකද මම තියපු ගමේ දේශීය බෙහෙත් තමයි තිබ්බේ. ඒක එච්චර සාර්ථකුන්නේ නැහැ. ඒ බෙහෙත් දෙක කියන්නේ මේ මල ලොකුයි ගක්. අනිත් සමහර කිතුල් ගස් ළඟ නෙවෙයි මේ කිතුල් ගහේ මල ගොඩක් ලොකුයි. ඒ හින්දා බෙහෙත් එක හොඳට සැර තියෙන්න ඕනේ. නැත්තම් මල හරියට තැම්බෙන්න. මල හරියට තැම්බුන් නැත්තම් මේ මල ටිකක් කාලයක් යනකොට මල මෝරනවා. එතකොට කිතුල් මල යටම තෙලිජ්ජ ප්‍රමාණය අඩු වෙනවා. ඒතකොට කිතුල් මල කපන්න හරිම අමාරුයි. මල කෙඳි ගතිය වැඩිලා කිතුල් මල දැඩි වෙනවා. අපි දැන් මේ කිතුල් මල හාරගෙන ඉවරයි. මෙතනින් කඳ මුලින් අඟල් එකමාරක් වගේ ඇඟිල් දබර ගිල්ලේ මේ වගේ ප්‍රමාණයක් හරගත්තොත් ඇති කිතුල් මලට. ඒ කියන්නේ ඒක කිතුල් මලෙන් මලට වෙනස් වෙනවා. සාමාන්‍ය පොඩි කිතුල් මලක නම් මේ වගේ ප්‍රමාණයක් හරගත්තේ මේක වට ප්‍රමාණය ලොකු කිතුල් මලක්. ඒ හින්දා මේ වගේ ප්‍රමාණයක් හරගත්තා නම් හොඳටම ඇති. අපි චූට්ටක් මේ පැත්තට ඇතුළට එන්න තටියක් හාර ගන්න ඕනේ. එතකොට තියෙන බෙහෙත් එක හොඳට ඉහළට ගමන් කරනවා කිතුල් මලේ. දැන් අපි කිතුල් මලේ ඉති ගැටේ කියන්නේ මෙන්න මේ හරිය. ඒ හරිය ඉති ගැට හරිය පොඩි සිදුරක් ගහගන්න තමයිනේ. ඒ සිදුර අපි මෙතන වගේ ලොකුවට ඒ සිදුර ගහන්නේ නැහැ. ඒක ඔයාලට හරියට පේනවා නෑ. වීඩියෝ එක චූට්ටක් හරියට වීඩියෝ එනවා. මදි මෙන්න මේ හරියෙන් අපි ඉති ගැටේ හරියෙන් පොඩි සිදුරක් ගහගන්න. ඒක පොඩි ප්‍රමාණයක් තමයි ගහගන්නේ. මෙතන සිදුර අපි අඟලේ කොටුවක් වගේ ගහගෙන තමා ගන්නේ. අඟලේ චුට්ටක් ලොකු වුණාට ප්‍රශ්නයක් නැහැ. මෙතන එක ලොකු කරගන්න හොඳ නෑ අපි එච්චර. මොකද මෙතන මල දලුයි හුඟක්. හරිම පරිස්සමට තමයි මෙතන සිදුර ගහ ගන්න ඕන. ඔයාලට පේනවා නිකම්ම මේක මේ වෙනවා. අර තව මල මේ හරිය තාම මෝරලා දැඩි වෙලා නැහැ. ඒ හින්දා මොකද මේ හරිය මේ ලොකුවට සිදුර මල බින්දෙන්න බලනවා. මල බින්දුනොත් මේ රෑන් වලින්
මේ තෙලිජ්ජ වැටෙන ප්‍රමාණය අඩු වෙනවා. සමහර මල කැඩිලා මේ වැටෙන්නත් පුළුවන්. මේ වගේ දබර කිල්ලිමක් පුරුකක් තමයි මෙතෙන්ද සිදුර විදගත්තේ. කිතුල් මල දිග ඇරලා අඩි 3මාරක් 4ක හිට වෙන මල ඇදිලා තියෙන සෑහෙන්න. අපි මල වෙලනකොට අඩි 2මාරක් 3ක හිට වෙන වගේ නම් මම වෙලනවා. සමහරු වියත් 2මාර 3 වෙලන කට්ටියක් ඉන්නවා. මම අඩි 2මාරක් අඩි 3ක් කිට්ටු වෙන මල වෙලනවා. මම වල මල වෙලන වීඩියෝ එක වෙනම අරන් එන්නම්. දැන් මං කිතුල් මලට අවශ්‍ය කරන බෙහෙත් දාගන්න සිරුර ටික විදගෙන ඉවරයි. මලේ භාගයක් වගේ ඇතුළට විදිලා තියෙනවා. සාමාන්‍යයෙන් දල වශයෙන් අපි ගත්තාම මලේ බෙහෙත් තියන්න කලින් අපි තා පොඩි වැඩක් තියෙනවා කරන්න. අපි ගත්ත විටමින් C පෙති 2 තියෙනවානේ. මිලිග්‍රෑම් 500 විටමින් C පෙත්තක් අරගෙන ඒක හොඳට කුඩු කරගන්න ඕන අපි. මිටෙන් හරි බලක් ගහලා හොඳට පැකට් එක ඇතුලේ තියෙද්දිම හොඳට කුඩු කරගන්න. ඊට පස්සේ මේ කුඩු කරගෙන මේක මේ විදගත්තු සිදුර ඇතුළට මේ විටමින් C ටික කුඩු ටික දාන්න සම්පූර්ණයෙන් වැටෙන්න. ඊට පස්සේ මෙයාගේ පළල තියෙන සෙලෝ ටේප් මොනවද කියන්නේ ගම් ටේප් කියලා අපි නම් ගම් ටේප් රෝලයක් අරගෙන මෙතන හදලා අලව ගන්න ඕන මේක සීල් වෙන. මොකද ඒක අලව ගන්නේ අපි මේක බෙහෙත් දැම්මන් පස්සේ මේකට හුලං වාතය වදින්න නැති වෙන මොකද මේක හුලං වාතය වදින්න නැති වුණාම මල හොඳට තැම්බෙනවා. මේ වගේ හොඳට මේ කරගන්න ඕන. අපි අනිත් විටමින් C පෙත්තත් අරගෙන ඒක නම් සම්පූර්ණ පෙත්ත මිස්සහට ඉති ගැටේ ගාවට දාන්නේ නැහැ. පෙත්තින් භාගයක් වගේ තමයි අපි ඉති ගැටේ ගාවට දාන්නේ. මෙන්න මේ වගේ ප්‍රමාණයක් ඉති ගැටේ ගාවට කුළු කරලා දානවා. ඒ හොඳටම ඇති.
අපි එතනත් අර වගේම හොඳට මේ වගේ ලොකු ෂිලෝ ටේප් එකකින් සීල් වෙන්න හොඳට අතා ගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ සිලින්ඩර් කට්ට ඉන්ජෙක්ෂන් කට්ටක් අරගෙන මේ පළතුරු ඉදවන බෙහෙත් එක ඉන්ජෙක්ෂන් කට්ටට ගන්න. ඉතින් කඳ මුලට අපි ඉදගත්ත තැනට අපි මිලි 10ක් වගේ පේන වලට මෙතන මිලි 10ක් වගේ ප්‍රමාණයක් දාගන්න. ඒ කියන්නේ මේකට නම් ඔය මිනුම් මේකක් තියෙනවා. ඒක මං ගවන නැහැ. මං මගේ හිතේ මට්ටමින් දාන්නේ මේ මලේ ප්‍රමාණයට මේ ඇති වෙයි කියලා. මෙහෙම ඉන්ජෙක්ෂන් කට්ටින් එක විදගෙන අර පොලිතින් එක මේක සම්පූර්ණ ටික මිලි 10ම මේක තුලට අපි දාගමු. ඉතුරු අපිට තවත් මිලි 15ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. මේකට අපි දාන්නේ මෙතන එකට මිලි 5ක් වගේ. ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. එතන මොකද ඉති ගැටි එක හුඟක් කරන මල මේ වෙලාව මලේ රෑන් හුඟක් හැම්බෙන්න බලනවා වැඩි. ඔව් දැන් මිලි 10ක් වගේ තමයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි තව ටිකක් මෙතෙන්ද දාමු. තව මිලි 5ක් වගේ. අපි දැන් මලට බෙහෙත් තියලා ඉවරයි. දැන් අපි මල බෙහෙත් තියලා මල හොඳට තැම්බුණාම මේ මලේ රෑන් වල තියෙන පොඩි පොඩි ඇට වලට පේන නැතිනේ. අංගී ඇට නිකන් මල ගසද්දි මේ මල් ඉති රෑන මෙහෙම ගසද්දි ඇට ඔක්කොම වැටෙනවා. ඒ 100ම ඇට වැටෙන්නේ නැහැ. අඩුම 90ක් 80කට අපි ඇට ටික වට ගන්නවා. මොකද නැත්තම් මලට මෝරන්න බලනවා. එතකොට තමයි මේකේ තියෙන සුඹුල ඉවත් කරන්න ඕනේ. ඒක අද ඉවත් කරන්නේ අපි මල වෙලන දවසට තමයි ඉවත් කරන්නේ. ඒ කියන්නේ මල වෙලන්න කලින් මේකේ හුණු ගන්න ඕන මලේ. ඒ හුණු ගාන විදිහත් මම ඔයාලට වෙන වීඩියෝ එකකින් අරන් එනවා. අදට ඉතින් ඉච්චර තමයි මලේ අපිට කරන්න තියෙන්නේ. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. ඒ වගේම මදුව බ්‍රෝ LK මගේ YouTube channel එක තාම ඔයාලා subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න ඕන නම් bell icon එකත් click කරලා තියාගන්න.